ශ්‍රීමත් ආතර් කොනල් ඩොයිල්ගේ සුනුයි සුනු යන්ත්‍රය පරිවර්තනය චන්දන මෙන්ඩිස්. ඔව් මං තවත් සැරයක් ඔයලාට කියන්නේ අදුද්දේ වරුවට වැරදි අමතුමක් ආව දෙවැනි සැරේ මේක. විද්‍යාත්මක පරීක්ෂණ වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරන මිනිහෙකුට මේක තවත් ඉවසන්න පුළුවන්ද? මහාචාර්ය චැලෙන්ජර් ඒ වෙලාවේ දුරකථනයට බෙරිහන් දුන්නේ මහත් නොසස්සුම් බවකිනි. ඔහුගේ කන්තෝරු කාමරයට ඇතුල් වීමේ අදහසින් මා දොර අඩක් විවෘත කොට අවසන්ය. ඇතුළට යම්දෝ නොයම්දෝයි මම මොහොතක් කල්පනා කළෙමි. මහාචාර්යතුමාගේ කටහඬෙන් මුළු නිවසම දෙදරුම් කෑවේය. කවුරුහරි බූරුවෙකුට ටෙලිෆෝනයෙන් ඇමතුම් ගන්න පුළුවන් බව ඇත්තයි. ඒත් මේ විදියට බාධා කිරීමට මුහුණ දෙන්න කාටද පුළුවන්? මට මේක කොහොමටවත් අමතක කරන්න බෑ. කතා කරන තමුසලාගේ කළමනාකාරයාට. ඔහෙද ඔතන කළමනාකාරයා? ඉතින් මොකද ඔහේ හරියට කළමනාකරණය කරන්නේ නැත්තේ? ඔහෙගේ ඔය මොලේට කොහොමටවත් තේරුම් ගන්න බැරි පරීක්ෂණවලයි මං යදිලා ඉන්නේ. මගේ ඒ කටයුතු වලට බාධා කරන එක නම් ඔහේ අපූර්වට කළමනාකරණය කළා. කතා කරන ඔහෙලගේ මහලොක්කට අධ්‍යක්ෂකට. එයා නෑ. මං හිතුවා එයා උතන නැතුව ඇති කියලා. ඊට පස්සේ මගේ වැඩවලට මේ විදියට බාධා වුණොත් මං ලේසියෙන් අතාරින්නේ නෑ. මං යනවා උසාවි. මගේ වැඩවලට බාධා වෙන විදියට හඬලන කුකුලන්ට විරුද්ධවත් මං උසාවියේ නියෝග ගත්ත කෙනෙක්. මොනවා? ලිඛිතව සමාව අදීමක් එවන්න? බොහොම හොඳයි. මං එතකොට සලකා බලන්නම්. සුබ දවසක්. මා ඔහුගේ කාමරයට ඇතුළු වූයේ ඒ මොහොතේදී. කෝපයටපත් සිංහයෙකු මෙන් ඔහු ඇඹරමින් සිටියේය. නිකන් ඉඳගෙන පඩි ගන්න කම්මැලියෝ. මම මෙහෙම පැමිණිලි කරනකොට උන් එහෙ ඉඳන් hina වෙන සද්දේ මගේ කනට හොඳට ඇහුණා. මාව කුපිත කරන්න ඕකුන්ගේ මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා. මැලෝන් ලන්දාරියා තමුසෙත් ආවද මාව හම්බෙන්න? මගේ භාගයන් නාස්ති වුණු උදේවරුවේ ඉතිරි හරියන් නාස්ති කරන්න තමුසේ ආවේ. තමුසේ මෙහෙ ආව මාව පෞද්ගලිකව හමු වීමේ අදහසින්ද? එහෙම නැත්නම් තමුසෙලාගේ කැලෑපත්තරේට සමුක සාකච්ඡාවක් කියලා මොනවා හරි ලියාගෙන යන්නද? ආවේ මිත්‍රයෙක් හැටියට නම් මං ඔහෙව සාදරෙන් පිළිගන්නවා. ආවේ පත්තරේ වැඩේකට නම් මට ඒ වෙනුවෙන් එක විනාඩියක්වත් ගත කරන්න බෑ. තාක්කුවට අතය වූමා මගේ ප්‍රධානියා වූ මැක් ආඩෙල්ගේ ලියුම අතට ගැනීමට සූදානම් වූවා පමණි. මහාචාර්යතුමාට තවත් යමක් සිහි වූවා විය යුතුය. රෝම වලින් වැසුණු ඔහුගේ යෝධ දෑත් වලින් ඔහු අවුල් වූ මේසය උස්සා බැලීමට පටන් ගත්තේය. අවසානයේ පුවත්පතකින් කපාගත් කඩදාසි කැබැල්ලක් චැලෙන්ජර්ට හසු විය. මං ගැනත් ඔහෙලා පත්තරයට සඳහන් කරන්න ඔහේ කරුණාවන්ත වෙලා තියෙනවා. මේ අර සොලෙන් හෝන් ආකරවලින් ඩයිනෝසරයන්ගේ පාෂාණීභූත ඇටකටු හමුවීම ගැන ලියපු ලිපිය. ඔහේ එක ඡේදයක් පටන් ගත්තේ මෙන්න මෙහෙම. තවමත් ජීවත්ව සිටින අපේ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයන්ගෙන් කෙනෙක් වන මහාචාර්ය ජී.ඊ. චැලෙන්ජර්. ඇයි මහාචාර්යතුමා ඒක ඇති වැරද්ද මොකද්ද? වැරද්ද? තමුසේ මේකෙන් අදහස් කරන්නේ මගේ මට්ටමේ තවත් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් වගේක් ජීවත්ව ඉන්නවා කියලා නේ? ඉතින් ඔවුන් කවුද කියලා ඇයි සඳහන් නොකළේ? ඔහු විමසුවේ කෝපයෙනි. පොඩි අත්වැරදීමක්. මට සමා වෙන්න මහාචාර්යතුමා. මම මේ වාක්‍ය වචන ගලපා තියෙන හැටි ඉතාම වැරදි. මට ලියන්න තිබුණේ ජීවතුන් අතර සිටින අපේ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වන මහාචාර්ය චැලෙන්ජර් කියලා. මගේ පිළිතුරෙන් සියලු ප්‍රශ්න සංසිඳින. මගේ පුංචි මිත්‍රයා හිතන්න එපා මං ඕනවට වැඩිය මං ගැන හිතට අරගෙන කියලා. මාව වට කරගෙන ඉන්නේ ඉරිෂ්‍යාකාර කූඩුකේඩු විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක්. මගේ නියම තැන ආරක්ෂා කරගන්න මට දැන් සටන් කරන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. වාඩි වෙන්න මිත්‍රයා මෙහෙ. මොකද ඔබ මේ පැත්තේ ආවේ? මම ඉතා ප්‍රවේශමෙන් පුටුව දෙසට පියවර මැන්නෙමි. ඒ සිංහයා යලිත් කෝපයෙන් ගර්ජනා කරන තත්ත්වයට පත්වීම කොයිතරම් පහසුවෙන් සිදුවිය හැකිද යන්න මා දැන සිටි නිසයි. මම මේ ලියුම කියවන්නද මහාචාර්යතුමා? මගේ පත්තරේ කර්තෘ මැක් ආඩෙල්ගෙන්
මට මේ දැන් ලැබුණු ලියුම. මැක්කාඩෙල් මට මතකයි මිනිහව. ඒ තරමට නරක මිනිහෙන් නෙමෙයි. අපේ මැක්කාඩෙල් මහත්තයාගේ හිතේ ඔබතුමා ගැන තියෙන විශාල ගෞරවයක්. මොනවා හරි පර්යේෂණයකට ඉහළම විද්වතෙකුගේ අදහස ඕනෑ වුණාම ඔහු පිළිගන්නේ ඔබතුමා දෙන අදහස් විතරයි. දැනුත් එයින් එකක්. මහාචාර්ය චැලෙන්ජර් තම වැලමිටි මේසේ උඩ තබාගෙන ගෝරිල්ලෙකුගේ වැනි දෑත් එකට පටලවා ගත්තේය. ඔහුගේ කළු පැහැති විශාල රැවුල ඉදිරියට පිම්බී තිබිණි. අඩක් පියාගත් දැස් මා දෙසට හරවාගෙන බලා සිටිද්දී මං ලිපිය කියවීමට පටන් ගතිමි. අපගේ හිතවත් විද්වතානන් වූ මහාචාර්ය චැලෙන්ජර් මහතා හමුවීමට යන්න. පහත සඳහන් සිද්ධිය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා එතුමාගේ සහයෝගය ඉල්ලා සිටින්න. හැම්ස්ටෙඩ්හි වයිට් ෆ්‍රයර්ස් මන්දිරයේ පදිංචි තියඩෝර් නීමෝ නම් ලැට්වියන් ජාතික මහත්මයෙකු ඉතාම සුවිශේෂ ආකාරයේ යන්ත්‍රයක් නිෂ්පාදනය කොට ඇති බව වාර්තා වී ඇත. මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරී ශේෂ්ත්‍රය තුළ තබන ඕනෑම වස්තුවක් අණු හා පරමාණු වලට විඝටනය නැතහොත් සුණු විසුණු කිරීමේ ශක්තිය මෙම යන්ත්‍රයට ඇත. එමෙන්ම එම අණු හෝ පරමාණු යලි එකට සම්බන්ධ කොට වහාම ඒ වස්තුව යථා තත්ත්වයට පත් කිරීමටද යන්ත්‍රය සමත් බව වාර්තා වේ. මෙවැනි අද්විතීය සොයා ගැනීමක් කර ඇතැයි විශ්වාස කිරීමට පවා අපහසුය. එහෙත් ඒ සත්‍ය බවට විශ්වාස කළ හැකි සාක්ෂි අපට ලැබෙමින් ඇත. මෙවැනි විප්ලවීය සොයා ගැනීමක යුද්ධායුධයක් ලෙස ඇති වැදගත්කම වැඩිදුර කීම අනවශ්‍ය බව ඔබට වැටහේවි. යුද්ධ නෞකාවක් හෝ හමුදාවක් එක් මොහොතකින් පරමාණු බවට සුණු විසුණු කළ හැකි යන්ත්‍රයක අතිමහත් බලගතු බව සිතා ගැනීමටවත් අපහසුය. එවැන්න අයිති රටකට මුළු ලෝකයම තම පාලනයට යටත් කර ගැනීම සුළු දෙයකි. සමාජීය හා දේශපාලනික හේතුන් නිසා මේ නව සොයා ගැනීම ගැන ගැඹුරටම විමසා බලන්න. මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා. මේ නිෂ්පාදකයා එම සොයා ගැනීම විශාල මුදලකට විකුණා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටී. ඒ නිසා පුවත්පත්වලින් විශාල ප්‍රසිද්ධියක් ලබා ගැනීමට ඔහු අපේක්ෂා කරයි. ඒ සමග ඇති කාඩ්පත පෙන්වූ විගස ඔබ වෙනුවෙන් ඔහුගේ දොර විවෘත වනු ඇත. මහාචාර්යතුමා සමග ගොස් වහාම මේ ගැන සොයා බලන්න. නව සොයා ගැනීම පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් ඩේලි ගැසට් පුවත්පත සඳහා ගෙන එන්න. අද රාත්‍රියේම මේ කටයුත්ත ඔබ සම්පූර්ණ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙයට ආර් මැක්කාඩෙල්. මහාචාර්යතුමනි, ඔන්න මට ලැබුණු උපදෙස්. මං විශ්වාස කරනවා ඔබතුමා ඒවි කියලා මා සමග යන්න. ඒ මොකද මගේ තිබෙන සීමිත විද්‍යා දැනුම හැටියට මෙවැනි සොයා ගැනීමක් විමසා තීරණයට එන්න අමාරුයි. සම්පූර්ණ නැත්ත මැලෝන්. සම්පූර්ණ නැත්ත. චැලෙන්ජර් පැවසුවේ හදපිරි සතුටිනි. ඔබ සාමාන්‍ය බුද්ධිය නැති පුද්ගලයෙක් කියලා මං කියන්නේ නැහැ. නමුත් මේ වගේ විද්‍යානුකූල ගැටලුවක නිර්වද්‍යතාව මැනක් බලන එක ඔබට ටිකක් අපහසු වෙන්න ඉඩ තියෙනවා. මේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ කාලකන්ණියක්කු මගේ උදේවරුේ කාලේ කෑවා. ඉතින් උදේවරු ඉතිරි හරිය වෙනත් වැඩකට යෙදෙව්වා කියලා ඒ හැටි පාඩුවක් වෙන්නේ නැහැ. අර මසෝත් කියලා ඉතාලි ජාතික කෘමි විද්‍යාඥයෙක් ඉන්නවනේ. ඔය බහුභූතයා මේ ඊයේ පෙරේද මොකද කළේ? වේයාගේ කීට අවස්ථාව ගැන මම කළ නවතම සොයා ගැනීම පට්ටපල් බොරු කියලා ප්‍රකාශ කරලා. ඌ මට අපහාස කරලා විතරක් නෙමෙයි මාව විහිළුවටත් ලක් කරලා. ඔය තක්කඩියට උත්තර දෙන එක මම අද හැන්දෑවට තියාගන්න. දැන් මං එන්නම් උඹේ වැඩේට. ඉතින් ඔක්තෝබර් මාසේ එක් උදෑසනක උමං දුම්රියේ නැගී අපි ලන්ඩනයේ උතුරු කෙළවර බලා පිටත් වී ගියෙමු. එන්මෝ උද්‍යානයෙන් පිටත් වී යාමට පෙර දුරකථන පණිවිඩයක් දී අවසි පුද්ගලයා නිවසේ සිටිනා බව සැකහැර දැනගත්තෙමු. තියඩෝර් නීමෝ පදිංචිව සිටියේ හැම්ස්ටෙඩ්හි සුභෝගභෝගී තට්ටු නිවාසයකය. ඔහු හමුවීමට පැමිණ සිටි අමුත්තම් පිරිසන් නිසා පැය භාගයක කාලයක් අපට එළියේ රැඳී සිටීමට සිදුවිය. තරුණ විද්‍යාඥයා වැඩි උද්‍යෝගයකින් ඔවුන් හා කතාවේ යෙදී සිටි අයුරු අපට අසන්නට ලැබිණි. රුසියන් කාරයෝ වගේ. බොහොම උනන්දු පාටයි මේ නවීන නිෂ්පාදන මිලදී ගන්න. ඔවුන් කාමරයෙන් පිටතට පිවිසෙද්දී මම මහාචාර්යතුමාගේ කනට කොඳුරා කීවෙමි. ඉතා වටිනා ඇඳුම් වලින් සැරසී දියමන්ති ඇල්ලූ මුදු පැලඳ සිටි ඔවුන් විශාල ධනවත් බව පැහැදිලිව ප්‍රකාශ විය.
හොඳට සල්ලි තියෙන රුසියන් කාර්යෝ වගේක්. නිහඬව සිටි මහාචාර්යතුමාට මම යලිත් කීවෙමි. අමුත්තන් නික්ම ගිය පසු තියඩෝර් නීමෝ හිනාසුණු මුහුණින් අප සිටි කාමරය වෙත පැමිණියේය. කාපැහැති දෑස්වලින් අප තියුණු ලෙස පරීක්ෂාවට භාජනය කළ ඔහුගේ මුවට නැගුණේ කෛරාටික සිනහවකි. නීමෝ තරබාරු මිටි පුද්ගලයෙකුය. ඔහුගේ ශරීරය යම්කිසි ආබාධිත බවක් ඇති බව සඟවමින් උඩුකය මදක් ඉදිරියට කුදු ගැසී තිබිණි. කුරුලෑවලින් වැසී තිබුණු ඔහුගේ විශාල රවුම් මුහුණේ කැපී පෙනෙන ලෙස දිස්වූයේ සිහින් ඉතාම දිගු උඩු රැවුලයි. ප්‍රමාණයෙන් ඉතා විශාල වූ ඔහුගේ හිසට චැලෙන්ජර්ගේ හිස් වැසුම කදිමට ගැලපෙන බවට සැකයක් නැත. ඉතින් මහාචාර්යවරුනි, ඔහු කතාව ආරම්භුවේ විදේශීය උච්චාරණයක්ද සහිතවයි. දුරකථනයෙන් අපි මේ ගැන කතා කළ නොවේ. ඔබ මේ ඇවිල්ලා ඉන්න නීමෝ සුණු විසුණු යන්ත්‍රය ගැන හොඳින් පරීක්ෂා කරලා බලන්න. එහෙම නේද? ඇත්තෙන්ම මට දැනගන්න කැමතියි ඔබ ආවේ බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන්ද කියලා. අපොයි නෑ. මම ඩේලි ගැසට් පුවත්පතේ වාර්තාකාරයෙක්. මේ මහාචාර්ය චැලෙන්ජර්. මහාචාර්ය චැලෙන්ජර් කියන්නේ ඉතාම විශේෂ ලෙස ගරුමුමනයට පාත්‍ර වූ කෙනෙක් බව මන් දන්නවා. ඔහුගේ කීර්තිය මුළු යුරෝපය පුරාම පැතිරුණු එකක්. මම මේ කියන්න හැදුවේ බ්‍රිතාන්‍ය රජයට ඔවුන්ට ලැබුණු අනගි අවස්ථාවෙන් කිසි ප්‍රයෝජන ගත්තේ නැහැ. ඔවුන් විශාල පාඩුවකුයි කරගත්තේ. මොකද්ද මේ පාඩුව කියලා ඔබට අහුවෙනකොට තේරෙයි. සමහර විට ඔවුන්ට මුළු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයම අහිමි වෙන්නත් ඉඩ තියෙනවා. මම මේ තාක්ෂණය විකුණන්න තීරණය කළාම ඒ ගැන මුලින්ම දැනුම් දුන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට. උන් ඒක ගන්න කැමැති මිල ගණන් මට කිව්වා. නමුත් ඒක දැන් වෙනත් කෙනෙක් අතට පත් කරන්න මට සිදු වුණා. ඒ ගැන ඔබ බොහොම කනගාටු වෙනවා ඇති. නමුත් වැරද්ද ඔහෙලාගේමයි. ඒ කියන්නේ ඔබ මේ යන්ත්‍රයේ රහස විකුණලා ඉවරයි? ඔව්. මට වමනා මිලට මං වික්කා. ඔබ හිතන්නේ ඒකෙන් මිලට ගත්ත අය රහස කවටවත් හෙළි කරන්නේ නැතුව ඒකෙන් තනිව ප්‍රයෝජන ගනීද? ඒක කිසි සැකයක් නැහැ. ඔවුන් මේකේ සම්පූර්ණ ඒකාධිකාරයක් තබා ගනී. නමුත් මේක රහස දැන් අනික් අයත් දන්නවනේ. ඔබ පමණක් නෙවෙයි. නෑ මහත්තයා. ඔහු පැවසුවේ තම කුළුණු නල තලයට තට්ටු කරමිනි. මේ අපූර්ව යන්ත්‍රය පිළිබඳ රහස හංගලා තියෙන සුරක්ෂිතාගාරය මෙතනයි. වානේ වලින් බිත්ති හදලා කඩන්න බැරි යේල් අගුලක් සවි කලාට වඩා මෙතන හංගපු රහස පරිස්සම්. සමහර කෙනෙක් මේ යන්ත්‍රය පිළිබඳ එක් අංශයක් දන්නව වෙන්න පුළුවනි. තවත් කෙනෙක් තවත් අංශයක් දන්නව ඇති. නමුත් මේ තාක්ෂණයේ සම්පූර්ණ රහස දන්නේ මා විතරයි. එතකොට ඔබගෙන් මේක මිලට ගත්ත අය? නෑ මහත්තයා. මං ඒ තරම් හොඩ නෑ. සම්පූර්ණ මුදල මාගේ අතට ගන්නතුරු මං ඒ රහස හෙළි කරන්නේ නෑ. ඔහු යලිත් වරක් තම නලරට තට්ටු කළේය. ඊට පස්සේ ඔවුන් සල්ලි වල ගන්නේ මාව. මගේ මේ යකඩ සේප්පුව මා සමගම ඔවුන් කැමති තැනකට ප්‍රවාහනය කරගනීවි. එතකොට තමයි මම රහස් හෙළි කරන්නේ. මගේ තාක්ෂණික රහස් විද්‍යාත්මක මූලධර්ම සියල්ල මං අනුකම්පා විරහිතව හෙළි කරනවා. ඒකෙන් ඉතිහාසගත වෙන යම් සිදුවීමක් ඇති වෙන්න පුළුවන්. පැවසූ නීමෝ සන්තෝෂයෙන් දෑත් පිරිමැද්දේය. ඔහුගේ මුවගට නැගුණේ සිනහවක් නොව උපහාසාත්මක විරිත්වීමක් යයි මට සිතිනි. මෙහෙම කියනවට සමා වෙන්න නීමෝ මහත්තයා. මෙතෙක් වෙලා නිහඬව සිටි චැලෙන්ජර් කතා කරන්නට පටන් ගත්තේය. ඔබේ මේ අලුත් නිෂ්පාදනය ගැන වැඩිදුර සාකච්ඡා කරන්න ඉස්සර වෙලා අපි දැනගන්න ඕනි ඇත්තටම එහෙම දෙයක් නිෂ්පාදනය කරලා තියෙනවද කියලා. මං එහෙම කියන්නේ මොකද කියලා දන්නවද? මෑතකදී අර ඉතාලි ජාතික විද්‍යාඥයන් ලෝකයට හඬගා කිව්ව විද්‍යාත්මක සොයා ගැනීම ගැන අපට තවමත් අමතක නැහැ. ඔහු කිව්ව පොළවේ හෝ මුහුදේ සැඟවූ පුපුරන ද්‍රව්‍ය බෝම්බ ඈතක සිට පුපුරවා හැරිය හැකි දුරස්ථ පාලන ක්‍රමයක් ඔහු නිෂ්පාදනය කළා කියලා. පරීක්ෂා කරලා බැලුවම පෙනී ගියේ මොකද්ද? ඒක මහා පට්ටපල් බොරුවක්. ඒ වගේ දේවල් නැවත නැවත සිදු වෙන්න ඉඩ තියෙනවා. මගේ කීර්තිය යුරෝපය පුරා පැතිර ගිය එකක් බවත් මං සුප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් බවත් ඔබ කිව්වා. එම කීර්තිය ඇමරිකා මහද්වීපය පුරාමත් පැතිරී ඇති බවට කිසිම සැකයක් නැහැ.
විද්‍යා ශාස්ත්‍රයේ එවැනි විද්වතෙක් හැටියට මං කැමති ඔබ විසින් කළ සොයා ගැනීම අප ඉදිරියේ ඔප්පු කර පෙන්වන හැටි දකින්න. තියඩෝ නීමෝ මහාචාර්යතුමා දෙස හෙළුවේ නොසතුටටපත් බැල්මකි. මහාචාර්ය චැලෙන්ජර්, ඔබතුමා සුවිශේෂ ප්‍රසිද්ධිය ලැබලා තියෙන ආකාරයටමයි ඔබේ කටයුතු. මං අහලා තියෙනවා මේ ලෝකේ කවුරු රැවට්ටුවත් මහාචාර්ය චැලෙන්ජර් නම් කාටවත් රවට්ටන්න බෑ කියලා. මහත්වරුනි, මගේ යන්ත්‍රය ක්‍රියාත්මක කරලා එහි වැඩ කටයුතු ඔබට හොඳින් ප්‍රදර්ශනය කරන්න මම සූදානම්. ඒක දුටුවාම එහි ඇති විශිෂ්ටත්වය ඔබට පැහැදිලි වෙනවා සිකුරේ. නමුත් මං කැමතියි ඒ ක්‍රියාත්මක කරන මූලධර්මය ගැන ඔබට ටිකක් හරි පැහැදිලි කර දෙන්න. බලන්න මේ යන්ත්‍රයේ මූලධර්මය. මගේ පරීක්ෂණාගාරය ඇතුළත තිබෙන මං නිෂ්පාදනය කළ යන්ත්‍රය එම තාක්ෂණයේ කුඩා අනුරුවක් පමණයි. ඒ කියන්නේ මේකේ මූලධර්ම අනුගමනය කරලා මේක ඕනෑම තරම් විශාලව ගොඩනංවන්න පුළුවනි. මේක ඉතා කුඩා එකක් වුණත් එහි ක්‍රියාකාරීත්වය විශිෂ්ටයි. එහි කිසිම අඩුපාඩුවක් නැහැ. මෙම යන්ත්‍රයෙන් පුළුවනි ඔබ දෙදෙනාව ඉතා කුඩා අංශු වලට පරමාණු වලට සුදු විසිරු කරලා යලිත් ඒ අංශු ගොඩනගන්න. නමුත් මේක මිලට ගන්න තීරණය කරක රටේ ආණ්ඩුවලට උමනා ඒ වගේ දේවල් කරන්න නෙමෙයි. ඔවුන් රන් පවුන් මිලියන ගණන් වියදම් කර මෙහි රහස් මිලට ගන්නේ වෙනත් කාර්යයන් සඳහායි. මේක කුඩා සෙල්ලම් බඩුවක් පමණයි. නමුත් ඉතා විශාල පරිමාණයේ මෙවැනි යන්ත්‍රයක් සැදුවොත් ඒකෙන් ප්‍රායෝගිකව ලබාගත හැකි ප්‍රයෝජනය අති විශාල දැවැන්ත එකක්. ඔබට පුළුවන් ද මේ යන්ත්‍රය බලන්න? ඔබට මේ යන්ත්‍රය බලන්න ලැබෙනවා පමණක් නෙමෙයි මහාචාර්යතුමා. ඔබ නිර්භය පුද්ගලයෙක් නම් යන්ත්‍රයේ පර්යේක්ෂණාත්මක කටයුතු වලට ඔබට සහභාගී වෙලා බලන්න පුළුවන්. නිර්භීත පුද්ගලයෙක් නම් ඔබගේ වාක්‍යයේ නම් කියන වචනයේදීම හරිම අපහාසාත්මකයි නීමෝ මහත්තයා. චැලෙන්ජර් කීය. ඔබගේ නිර්භීතකම ගැන මා සැකපල කළා නෙමෙයි මහාචාර්යතුමා. මං අදහස් කළේ යන්ත්‍රය ක්‍රියාත්මක කොට ඒකේ ක්‍රියාකාරීත්වයේදී ලැබෙන ප්‍රතිඵලය ගැන. ඔබටත් අත්දැකීමක් ලබා ගන්න ඉඩ සලසා දෙන්නම් කියන එකයි. නමුත් ඒ ඔක්කොටම කලින් මේකේ මූලධර්මය ගැන මම වචන කීපයක් කියන්නම්. මෙම ක්‍රියාවලියට උදාහරණයක් ගැන මම මෙහෙම පැහැදිලි කරන්නම්. ලුණු හෝ සීනි ස්වල්පයක් ගෙන අපේ ජලයේ දිය කළොත් එය අපට නොපෙනී යනවා. නමුත් අපි ජලය වාෂ්ප කර ද්‍රවකයේ පරිමාව අඩු කළොත් මොකද වෙන්නේ? අර සීනි හෝ ලුණු ස්පටික ලෙස අපට යලිත් දකින්න ලැබෙනවා. මහත්වරුනි, ඔබට හිතා ගන්න පුළුවන් ද කාබනික වස්තුවක් වන ඔබේ මේ ශරීරය මේ වායුගෝලය තුලට ද්‍රාවණය කර යවිය හැකි ක්‍රමයක් ගැන. ඊළඟට අර තත්වයෙන් ආපසු හැරවීමෙන් මුල් වස්තුව යලිත් ගොඩ නැංවිය හැකි ක්‍රමයක් ගැන. එම උපකල්පනය ඉතාම වැරදි. චැලෙන්ජර් කඩා පැන්නේය. ඔබ මේ කරන්න පුළුවන් කියන ශරීරයේ අණු විඝටනය නැත්තම් සුණු විසුණු කිරීම මන් තවමත් විශ්වාස කරන්නේ නැහැ. දැනට අපි හිතලා බලමු එහෙම කරලා අණු විසිරුවා හැරියා කියලා. ඒත් ඒ අණු ඒ පිළිවෙලටම එකලස් වෙලා මුල් වස්තුව ඒ ආකාරයටම සෑදෙන්න ඕන කියලා නියමයක් නැහැ. චැලෙන්ජර් කීවේ උස් හඩිනී. ඔබේ විරෝධතාවය මට පැහැදිලි මහත්තයා. නමුත් මට විශ්වාසයෙන් කියන්න පුළුවනි අර බෙදී වෙන්වී යන අණු පරමාණු තිබුණු ආකාරයටම නැවතත් ගොඩනැගෙන බව. ඔබට ඒකට hina වෙන්න පුළුවනි මහාචාර්යතුමා. නමුත් මං ඒක කරලා පෙන්නුවොත් මං කැමතියි ඔය ක්‍රියාවලිය සිදු කරන හැටි බලන්න. චැලෙන්ජර් අභියෝග කළේය. මහාචාර්යතුමා, ඔබ අහලා ඇති පෙරදිග රටවල කෙරෙන ඉන්ද්‍රජාලම් වල බටහිර රටවල කෙරෙන භූත විද්‍යාවේ තහන්නට ලැබෙන එක් සංසිද්ධියක් ගැන. බොහොම ඈත තියෙන වස්තුවක් එක් මොහොතකින් අහසෙන් ගෙනවිත් අලුත් පරිසරයක යලි මවනවා. එහෙම දෙයක් වෙන්නේ කොහොමද? ඔව්, ඒක කරන්න පුළුවන් එකම විදිය අර වස්තුව අණු හෝ පරමාණු බවට පුපුරවා හැරලා මායා බලයකින් වගේ අහසින් ගෙනවිත් යලි එකලස් කිරීමෙන්. මගේ මෙන්න මේ යන්ත්‍රය වෙන්නේ ඒ ටිකමයි. තියඩෝ නීමෝ පැවසුවේය. නීමෝ මහත්තයා, විශ්වාස කරන්න බැරි දෙයක් ඇත්තක් කියලා තවත් මිත්‍යාවකින් ඔප්පු කරන්න බෑ. ඒක වැරදි. ඔබේ ඔය ඉන්ද්‍රජාලම් ගැනවත් භූත විද්‍යාව ගැනවත් මං විශ්වාස කරන්නේ නැහැ. මට කාලය බොහොම වටිනවා. ඔබ මොකක් හරි දෙයක් පෙන්වන්න අදහස තියෙනවා නම් වැඩි කතා නැතුව අපට ඒක කර පෙන්වන්න.
හොඳයි එහෙනම් කරුණාකර මා සමග ඉන්න. විද්‍යාඥයා නිවසෙන් පිටතට අප කැඳවාගෙන ගියේය. තරප්පු පෙළපැස උද්‍යානය හරහා ගොස් වෙන්න තනා තිබූ තරමක් විශාල ගොඩනැගිල්ලක් වෙත ඔහු අප කැඳවාගෙන ගියේය. ඔහු දොරකුළු විවෘත කළ පසු අපි ඇතුළු වූයෙමු. ගොඩනැගිල්ල ඇතුළත විවිධාකාරයේ විද්‍යා උපකරණ හා ඇටවුම් රාශියක් විය. වහලේ සිට පහළට එල්ලී තිබුණු ඝනකම් තඹ කම්බි රාශියකි. පාදාස්තයන් මත සමබරව තබා තිබූ යෝධ කාන්දමකි. එය ඉදිරියේ අඩි 3ක් පමණ දිග වීදුරු පිස්මයක් විය. ඊට දකුණින් සිංක් ලෝහයෙන් තැනූ කුඩා වේදිකාවක් මත ලෝහමය පුටුවක් තබා තිබිණි. මෙම වේදිකාවට තඹ කඩුවක් පාසා තිබූ අතර එයට ඝනකම් තඹ කම්බි වලින් තැනූ දඟර රාශියක් අවිකර තිබුණි. මේ තඹ දඟර සියල්ල එකට සම්බන්ධ කළ දිගු අයරය වටේටම අංක යෙදූ ලෝහ තැටියකට සම්බන්ධ විය. මෙම ක්‍රමාංකනය කළ තැටියට මාපක කටුවක් සහ ඊට නුදුරින් රබර් වලින් ආවරණය කළ ලීවරයක්ද මම දුටුවෙමි. මාපකයේ අංකය බිඳුව ළඟ නැවතී තිබූ සැටි තවත් ලං වී බලද්දි පෙනිනි. මහත්තරුනි, මේක තමයි නීමෝගේ සුණු විසුණු යන්ත්‍රය. පුදුමාකාර විද්‍යාඥයා අපට පැවසුවේ යන්ත්‍රය දෙසට අත දිගු කරමිනි. මෙන්න මේ යන්ත්‍රය තමා ලෝක ප්‍රසිද්ධ වෙලා නවීන විද්‍යා ලෝකයේ අති මහත් විප්ලවයක් කරන්න සමත් වෙන්නේ. මෙන්න මේ යන්ත්‍රයේ අයිතිකාරයින් මුළු ලෝකයම තමන්ගේ යටතට ගන්නවා. ඒක කිසිම සැකයක් නැහැ. හොඳයි මහාචාර්ය චැලෙන්ජර්. ඔබ මේ යන්ත්‍රය ගැන සැක පහල කරලා මේකේ අඩුතක් සේරුවකට ලක් කර කතා කළානේ. ඔබ ඇත්තටම බය නැද්ද? එහෙනම් වාඩි වෙන්න ඔය පුටුවේ. ඔබේ ශරීරය පුදුමාකාර ශක්තියකට භාජනය කරන හැටි ඔබම වටහා ගන්න. මහාචාර්ය චැලෙන්ජර් සිංහයෙකු මෙන් නිර්භය පුද්ගලයෙකි. ඔහු බියසුල්ලෙකුයයි කිසියෙකු පැවසුවොත් මහාචාර්යතුමා දැඩියෙන් කුපිත වෙයි. නීමෝ පෙන්වූ අසුන වෙත මහාචාර්යතුමා ඉක්මනින් ගමන් කළේය. මම ඔහුගේ අතෙන් අල්ලා ගතිමි. මහාචාර්යතුමා, ඔබතුමා ඔය වැඩේට ඉදිරිපත් වෙන්න එපා. ඔබේ ජීවිතේ කොතරම් වටිනා එකක්ද? මේ යන්ත්‍රයට තියෙන මහා භයානක පෙනුමක්. මේකට ටිකක් සමාන කරන්න පුළුවන් දෙයක් මම දැකලා තියෙන එකම එක තැනයි. මරණ දඬුවමට නියම වුණු මිනිස්සු විදුලි පුටුවේ ඉඳලා මරා දමන සින්සින් බන්ධනාගාරයේ විදුලි පුටුවත් මේ වගේ. මං කීවෙමි. මේකේ පරිස්සම ගැන මට තියෙන එකම සහතිකය තිබෙන්නේ ඔබේ අතේ මැලොන්. ඔබ සාක්ෂිකාරයෙක් හැටියට මාව බලාගෙන ඉන්න. මට මොනවා හරි වුණොත් අර මිනිහාව මිනී මැරීමේ චෝදනාවට පොලිසියට බාර දෙන්න. චැලෙන්ජර් කීය. ඔබතුමාට මොනවා හරි වුණොත් ඒක විද්‍යාලෝකයට දැරිය නොහැකි පාඩුවක් මහාචාර්යතුමා. තවමත් ඔබ අවසන් නොකළ විද්‍යාත්මක පරීක්ෂණවලට අත්වන ඉරණම මොකද්ද? මේ වැඩේට මම යන්නම් ඉස්සර වෙලා. මේක පරිස්සම් සහගත නම් ඊට පස්සේ ඔබ යන්න. තමන්ගේ ප්‍රවේශම ගැන කියද්දී චැලෙන්ජර් එතරම් සැලකිල්ලට ගත්තේ නැත. එහෙත් තවමත් අවසන් නොකළ විද්‍යාත්මක පරීක්ෂණ ගැන මා පැවසූ දෙය ඔහුගේ සිතට තදින් කාවැදුණු බව මම දුටුවෙමි. ඔහු ඉදිරියට නොගොස් මදක් පැකිලුණේය. ඒ අවසරයෙන් මම ඉදිරියට පැන යන්ත්‍රයේ නියමිත ආසනයේ වාඩි වූයෙමි. තියඩෝර් නීමෝ රබර් ආවරණයක් සහිත ලීවරය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙන අයුරු මම දුටුවෙමි. ඊළඟ මොහොතේ ක්ලික් යන හඬක් මට ඇසිණි. ඉන්පසු එක් නිමේෂයකින් සිතේ අවුල් සහගත ගතියක්ද මිහිදුමක පාවී යන්නක් වැනි ස්වභාවයක්ද මට දැනින. මිහිදුම ඉවත්ව ගියේය. විද්‍යාඥ නීමෝ තවමත් මා ඉදිරියේ සිනාමුසු මුහුණෙන්ය. ඊට පිටුපසින් සිටියේ බීතියෙන් සුදුමැලි වූ චැලෙන්ජර් මහාචාර්යතුමාය. හරිමන් සූදානම් පරීක්ෂණයට ක්‍රියාත්මක කරන්න ඔබේ යන්ත්‍රය. මම කීවෙමි. ඒවා ඔක්කොම කරලා ඉවරයි මිත්‍රයා. ඔබ ඉතා කදිම ලෙස එයට මුහුණ දුන්නා. දැන් ඔය පුටුවෙන් නැගිටලා මහාචාර්යතුමාට ඉඩ දෙන්න. සැකයක් නෑ. ඔහුගේ අවස්ථාව වෙනතුරු එතුමා ඇත්ත නොයිවසිල්ලෙන්. මාගේ වයස්ගත මිත්‍රයා මේ තරම් කැළඹීමකට පත්ව සිටිනු මා දැක ඇත්තේ එකම අවස්ථාවකි. ඒ අප මේපල් වයිට් දේශයට ගිය ගමන් වාරයේදී වානරයන් හා සටනකට සූදානම් වූ මොහොතේ පමණයි. ඔහු සතුව තිබූ කළුගලක් මෙන් දැඩි චිත්ත ධෛර්යය නම්
අද උණු වී ගොස් ඇති අයුරකි. චැලෙන්ජර් මගේ දකුණ අතින් අල්ලා ගත්තේය. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ මෙලොන්. ඔබ වාෂ්පයක් වගේ අතුරුදහන් වෙලා ගියා. මේක කිසිම බොරුවක් වච්චාවක් නෑ. මීදුමක් පාවෙලා ගියා. පුටුව හිස්සුණා. මං කොයිතරම් වෙලාවක් අතුරුදහන් වෙලා හිටියද? මිනිත්තු 2යි නැත්තම් 3යි. මං හරිම බයකටපත් වුණා. දෙයියන්පා මං නම් හිතුවේ නෑ ඔබ ආපහු ඒවි කියලා. එතකොට ඔහු ලීවරය පහත දැම්මා. එතකොට මෙන්න ඔබ ආයමත් ආවා. ඔබව දැක්ක ගමන් මං දෙයියන්ට ස්තුති කළා. සාක්කුවේ තිබූ රතු පැහැති ලොකු ලේන්සුව අතටගත් චැලෙන්ජර් දහඩිය වැගිරෙමින් තිබූ තම නළල් තලය විස දැම්මේය. ඉතින් මහත්තයා ඔබ මොකද කියන්නේ? ඔබට බය හිතුණාද දන්නෙත් නැහැ. විද්‍යාඥයා කීවේ චැලෙන්ජර්ටයි. චැලෙන්ජර් හිතට ධෛර්යය ගත්තේය. මා ඔහු රඳවා ගැනීමට තැත් කළත් මා පසෙකට තල්ලු කර දමා ඔහු ලෝහ පුටුවේ හිඳගත්තේය. විද්‍යාඥයා රබර් ආවරණයේ යෙදූ ලීවරය අංක 3 දක්වා ගෙන ගියේය. චැලෙන්ජර් එක් ක්ෂණයකින් අතුරුදහන් විය. විද්‍යාඥ නීමෝගේ සංසුන් බව නොවෙන්නට මා දැඩි භීතියකට පත්වීමට ඉඩ තිබින. ඒක පුදුම සිත් ඇද ගන්නාසුළු ක්‍රියාවලියක්. එහෙම නේද මහත්මයා? ඔහු ඇසීය. මහාචාර්ය චැලෙන්ජර් වගේ සුප්‍රසිද්ධ විද්‍යාඥයෙක් ලෝක පූජිත විද්වතෙක් මේ මොහොතේ ඉතා කුඩා අංශු වලට විඝටනය වෙලා ඔහු අණු වලින් සෑදුණු වලාකුළක් ලෙස අහසේ පාවෙමින් ඉන්නේ මේ ගොඩනැගිල්ල තුලමයි. මට ඕන නම් ඔහුට සදාකාලෙටම එහෙම ඉන්න අරින්නත් පුළුවනි. මේ ලෝකෙ කිසිම ජගතෙකුට බෑ ඔහුව ආපසු ගෙන්වන්න. ඒක පුළුවන් මට විතරයි. මට බල කරන්න කිසිවෙකුට බෑ. මොකද බැරි? පුළුවන් විදියක් මං හොයාගන්නම්. මම කීවෙමි. නීමෝගේ මුහුණේ වූ සිනාව යලි උපහාසාත්මක විය. හැබෑවමයි. මට ඒක අමතක වුණානේ. මට ඒක මතක් වුන්නේ නැහැ. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. මහාචාර්ය චැලෙන්ජර් වාෂ්පයක් වෙලා අභ්‍යවකාශයට පාවෙලා යනවා කියන එක හිතන්නවත් පුළුවන්ද? අහෝ කේදේකි. මහාචාර්ය චැලෙන්ජර් උතුමා. ඒක නෙමෙයි මහත්තයා. ඔබට ආස නැද්ද තවත් මොනවා හරි අත්හදා බැලීමක් කරලා බලන්න? නෑ මුකුත් අත්හදා බැලීම එපා. මම උස්හඩින් කීවෙමි. අපි කියමු ඒක ඊටාම සියුම් පරිවේක්ෂණයක් කියලා. එයින් ඔබේ පුවත්පතට බොහොම විනෝදජනක අමතර ඡේදයක් ලියන්න පුළුවනි. ශරීරයේ තියෙන රෝම හිසකෙස් අයත්තන්නේ සාමාන්‍ය ශරීර සෛල කම්පණය වෙන තරංගවලට වඩා වෙනත් කම්පන තරංගයකට බව මම සොයාගත්තා. ඒ නිසා ශරීරයේ ඇති සියලුම කෙස් රැවුළු ඉවත් කර සත්‍යය පමණක් අපට ආපසු ලබා ගන්න පුළුවනි. ඕම් බලන්න. ලෝම කිසිවක් නැති වලහා බලන්න ලස්සන දර්ශනයක්. ලෝහ තැටියේ තිබූ මාපකයේ කටුව වෙනත් අංකයකට ක්‍රියාත්මක කරන ලදී. එක් ක්ෂණයකින් මීදුමක් සමග චැලෙන්ජර් දෘශ්‍යමාන විය. දෙයියෝ සාකි චැලෙන්ජර්ගේ හැටි. නීමෝගේ හිතුවක්කාර අත්හැදා බැලීම මා කෝපයට පත් කළේය. එහෙත් චැලෙන්ජර්ගේ දැන් පෙනුම දුටු මට සිනාව නවත්තාගත නොහැකි විය. හිසේ එකදු කෙස්ගසක් හෝ නොමැති ඔහුගේ තට්ට හිස අලුත උපන් දරුවෙකුගේ වැනි විය. මුහුණේ එකදු රැවුල් ගසක් හෝ නොමැති වීමෙන් එයට ලැබී තිබුණේ තරුණියකගේ මුහුණ වැනි සෞම්‍ය සිනිඳු පෙනුමකි. දෑත් වසා තිබුණු රෝම වලින්ද තොර වීම නිසා චැලෙන්ජර්ට ලැබී තිබුණේ පුරාණයේ සිටි මල්ලව පොර ක්‍රීඩකයන් සීගන්වන හාස්‍යජනක පෙනුමකි. අපේ මුහුණුවල පිළිබිඹු වූ හාස්‍යයෙන් තමාගේ යම් වෙනසක් ඇති බව මහාචාර්යතුමාට හැඟෙන්නට ඇත. ඔහු හිස අතගා බැලුවේය. එක් ක්ෂණයකින් සියල්ල වටහාගෙන දැඩි කෝපයට පත්විය. ඒ මොහොතේම පුටුවෙන් නැගිට ඉදිරියට ආ මහාචාර්යතුමා විද්‍යාඥ නීමෝගේ බෙල්ල ළඟින් අල්ලා ඉහළට ඔසවා පැත්තකට විසිකර දැම්මේය. චැලෙන්ජර්ගේ ශක්තිය ගැන දැන සිටි නිසා විද්‍යාඥයා මරණයට පත්වේයයි මම භීතියට පත් වුනේමි. දෙයියෝ සාක්කි, ඔහුව මරා දමන්න එපා මහාචාර්යතුමා. එහෙම වුණොත් අපට නොහිතන ප්‍රශ්නවලට මුහුණ දෙන්නයි වෙන්නේ. මං කීවෙමි. කෙතරම් කෝපයට පත් වුණත් ඉදිරිපත් වන කරුණු වලට හොඳින් සවන් දී සිතා බලා නිසි පරිදි ක්‍රියා කිරීම චැලෙන්ජර්ගේ ගුණාංගයකි. ඔහු බිමට පහත් වී බිම වැටී සිටි විද්‍යාඥයා ඉහළට ඔසවා රැගෙන ආවේය. මං උඹට දෙනවා මිනිත්තු 5ක්.
චැලෙන්ජර් කීවේ අති දමමිනි. ඒ විනාඩි 5 ඇතුළත මාව හිටිය තත්වයට පත් නොකළොත් උඹේ කාලකණි ශරීරය ඇතුලේ තියෙන ප්‍රාණය මං එළියට ගන්නවා. කෝපාවිෂ්ඨ වූ චැලෙන්ජර් සමග තර්ක විතර්ක කිරීමට යාම අතිශය භයානකය. නීමෝ මහත්තයාගේ මුහුණ බීතියෙන් සුදු මැලි විය. ඔහුගේ දෑත් ප්‍රාණ බයෙන් වේවුලන්නට විය. අනේ මහාචාර්යතුමා, ඔය තරම් දරුණු වෙන්න එපා. යාළු මිත්‍රයන් අතරේදී විහිළුවක් කළාට ඔය තරම් ගණන් ගන්නේ මොකටද? මට ඕනෑ වුණේ මේ යන්ත්‍රය කරන්න පුළුවන් දේවල් ඔබට හොඳින් පෙන්වන්න. මේක මං ඔබට කරන්න තරහට කළ දෙයක් නෙමෙයි. දෙයියන්පා. චැලෙන්ජර් වහා යන්ත්‍රයේ අසුනේ හිඳගත්තේය. මැලොන් ඔය මිනිහා ගැන කල්පනාවෙන් ඉන්න. ඔහුට ඕන දේවල් කරන්න ඉඩ අරින්න එපා. ඔව් මහාචාර්යතුමා, මම බලා ගන්නම්. විද්‍යාඥයා වෙවුලමින් යන්ත්‍රයේ ලීවරය ක්‍රියාත්මක කළේය. එක් නිමේෂයකින් පරණ චැලෙන්ජර් යලිත් මෙන්න පුටුවේ. ඔහු රැවුල අතගාමින් පුටුවෙන් නැගිට්ටේය. අනෙක් අතෙන් හිස අතගා බැලුවේ කොණ්ඩේ අඩුවක් නොමැති බව සැකහැර දැනගැනීමට මිනි. මහත්මයා, තව ටිකෙන් ඔබට බොහොම දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙනවා. මට හොඳටම විශ්වාසයි ඔබ මේ වැඩේ කළේ යන්ත්‍රයේ ඇති ශක්තිය ප්‍රදර්ශනය කරන්න නෙමෙයි. ඒකෙන් කමන්නේ. මං කැමතියි දැන් ඔබෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න මේ යන්ත්‍රය ගැන. මහාචාර්යතුමා, මං ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න සූදානම්. ඒත් එකකට හැර මේ යන්ත්‍රයේ මේ විදියට ශක්තිය ලැබෙන ආකාරය නම් මම හෙළි කරන්නේ නැහැ. ඒක තමයි මගේ රහස. ඔබ කියන්නේ මේ රහස ඔබ හැරෙන්න මේ ලෝකේ කිසි කෙනෙක් දන්නේ නැහැ කියලාද? චැලෙන්ජර් ඇසීය. කිසි කෙනෙක් දන්නේ නැහැ මහත්මයා. මේකේ තාක්ෂණය ගැන කිසිම කෙනෙකුට හැඟීමක්වත් නැහැ. එතකොට ඔබේ උදව්කාරයෝ, සහකාර විද්‍යාඥයෝ එහෙම කිසිවෙක් නැහැ මහත්තයා. මම මේ වැඩ හැම දෙයක්ම කරන්නේ තනිවම. හැබැයිට ඒක අහන්නත් පුදුමයි. මේ යන්ත්‍රයේ සතු ශක්තිය ගැන මට විශ්වාස කරන්න පුළුවනි. නමුත් මේකෙන් ප්‍රායෝගිකව ගත හැකි ප්‍රයෝජනෙ මොකද්ද? මං ඔබට කලිනුත් කිව්වා වගේ මහත්තයා, මේක ඉතා කුඩා ප්‍රමාණයේ ආදර්ශ යන්ත්‍රයක් විතරයි. නමුත් මේ ආකාරයේම ඉතා විශාල ප්‍රමාණයේ යෝධ යන්ත්‍රයක් ඉදිකිරීම පහසු කටයුත්තක්. ඔබ දකින්න ඇති. එතනදී චුම්බක ක්ෂේත්‍රයක් සෑදී විද්‍යුත් ආරෝපණ ක්‍රියාත්මක වුණේ ඔබේ සිරුරට ඉහළින් සහ පහළින්. ඒ කියන්නේ ඔබ අනුභවට විඝටනය කළ කම්පන තරංග ක්‍රියාත්මක වුණේ තිරස් අක්ෂයක. නමුත් අවශ්‍ය නම් මේ කම්පන තරංග සියල්ල තිරක් අක්ෂයක ක්‍රියා කරවන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි කියමු මේ අග්‍ර දෙකෙන් එකක් මුහුදේ තිබෙන කුඩා බෝට්ටුවක සවි කර තිබෙනවා. අනෙත් අග්‍රය ඈතින් තිබෙන තවත් බෝට්ටුවක. යන්ත්‍රය ආධාරයෙන් අග්‍ර දෙකට අර රහස් ශක්තිය ලබා දුන්නොත් අග්‍ර දෙක අතරේ බල සම්පන්න ශේෂ්ත්‍රයක් හැදෙනවා. ඒ අතරට එන විශාල යුද නෞකාවක් වුණත් එක් ක්ෂණයකින් අනුභවට වාෂ්ප වෙලා අභ්‍යවකාශයට එකතු වෙනවා. ගොඩබිමකදී යුද හමුදාවකට වෙන්නේ ඒ ටිකමයි. ඔබ යුරෝපයේ රජයකට මේ රහස විකුණලා අවසන්ද? ඔව් මහත්මයා. මට ලැබිය යුතු මුදල් ගෙවලා අවසන් කළාම කිසිම රටක් නොදන්න ඒ රහස ඔවුන්ට ලැබෙනවා. ඒ යන්ත්‍රයේ තාක්ෂණය මගින් ලබා ගන්න පුළුවන් යෝධ ශක්ති ප්‍රමාණය කොපමණද කියලා ඔබට හිතා ගන්නත් අමාරුයි මහත්මයා. විද්‍යාඥ නීමෝගේ මුහුණේ නැගුණේ කුරිරු සිනහවකි. හිතලා බලන්න. මෙවැනි යන්ත්‍රයක ක්ෂේත්‍රයට ලන්ඩනෙන් 4න් එකක් අහුවෙන විදියට අග්‍ර සකස් කරලා ක්‍රියාත්මක කළා කියලා. ඔහු හඬ නගා සිනාසීමට පටන් ගත්තේය. ඇයිද යන්නේ එහෙම වුණොත් තේම්ස් ගන්නින්නේ ජීවත් වෙන මිලියන ගණන් ජනතාව මිනිසු ගැහණු ළමයි කිසි කෙනෙක් ඉතුරු නොවෙන්න හැමදෙනාම වාෂ්ප වෙලා අභ්‍යවකාශයට යාවි. මෙය ඇසීමෙන් මගේ සිතේ ඇති වූයේ දැඩි භීතියකි. එහෙත් මගේ මිත්‍ර මහාචාර්යතුමා නම් සිනහවක් පා විද්‍යාඥයා වෙත තම සුරත දිගු කළේය. හොඳයි නීමෝ. අපි කැමතියි ඔබේ ජයග්‍රහණය ගැන සුබ පතන්න. ස්වභාව ධර්මය සතු යම් ශක්තියක් මහජනයාගේ ප්‍රයෝජනය සඳහා ගොඩනගන්න ඔබ සමත් වෙලා තියෙනවා. මේක වැරදි විදියට යොදා ගන්න පුළුවන් බව ඇත්තයි. නමුත් විද්‍යාත්මක සොයා ගැනීම් වල හැටි එහෙමයි. මම මේ යන්ත්‍රය තව ටිකක් පරීක්ෂා කරලා බැලුවට ඔබේ විරුද්ධත්වයක් නැහැ නේද? කොහොමටවත් නැහැ. මෙතන පෙනෙන්න තියෙන්නේ යන්ත්‍රයේ ක්‍රියාත්මක වෙන බාහිර කොටස් පමණයි. මේක ඇතුළත නැත්නම් එහි ආත්මය මූලධර්මය ගැන ඔබට හිතා ගන්නවත් බෑ.
හැබැයිමයි. ඒ වුණත් මේ බාහිර යාන්ත්‍රික කොටස් පවා හරිම සුවිශේෂ අරුම පුදුම ආකාරයක ඒවා. චැලෙන්ජර් පැවසුවේ යන්ත්‍රය වටා යමින් එම කොටස් අල්ලා බලමිනි. ඊට පස්සේ ඔහු එක්වරම සිංක් වේදිකාව මත වූ ලෝහ පුටුවේ හිඳගත්තේය. මොකද මහාචාර්යතුමා, ඔබට ආයෙසරයක් අභ්‍යවකාශයේ රවුමක් ගිහින් එන්න සිතුනද? පස්සේ ඒක වෙන වෙලාවක බලමුකෝ. ඒක නෙමෙයි මහත්තයා. ඔබ දන්නවද මේ පුටුවේ පොඩි විදුලි කාන්දුවක් තියෙනවා. යම් කිසි දුර්වල විදුලි ධාරාවක් මගේ ශරීරය හරහා ගමන් කරන හැටි මට හොඳට තේරුණා. චැලෙන්ජර් කීය. වෙන්න බෑ. මේ පුටුව ලෝහ වුණත් එයට පරිවාරක ද්‍රව්‍ය යොදා හොඳට ආරක්ෂාව සපයලායි තියෙන්නේ. ඒ වුණත් මං ඔබට සහතික කරලා කියන්නම් මහත්තයා, මේකේ විදුලි කාන්තුවක් නම් තියෙනවා. පැවසූ චැලෙන්ජර් පුටුවෙන් නැගිට්ටේය. පුටුව වෙත ගිය තියඩෝ නීමෝ එහි හිඳගත්තේය. මට නම් ඔබ කියන ඔය විදුලි කාන්දුව දැනෙන්නේ නෑ මහත්මයා. ඔහු කීය. ඔබේ කොඳුනාරටිය දිගේ තියුම් හිරිවැටීමක් වගේ දෙයක් දැනෙන්නේ නැද්ද? චැලෙන්ජර් ඇසීය. නැහැ මහත්මයා. නීමෝ පිළිතුරු දුනි. ක්ලික් හඬක් ඇසිනි. විද්‍යාඥයා අතුරුදහන් විය. මම පුදුමයෙන් මහාචාර්යතුමා දෙස බැලුවෙමි. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. මහාචාර්යතුමා, ඔබේ අත යන්ත්‍රයේ වැදුනාද? චැලෙන්ජර්ගේ මූණේ මතුවූයේ අහිංසක හිනාවකි. අනේ හැබැට. එහෙනම් මගේ අත වැරදීමකින් අර ලීවරේ වැදුනද දන්නේ. මේ වගේ සංකීර්ණ යන්ත්‍රයක වැඩ කරනකොට බොහොම පරිස්සම් වෙන්න ඕනේ. නැද්ද මෙලෝන්? ඒක ඇත්ත මහාචාර්යතුමා. බලන්න අර මාපකයේ කටුවාංක 3ට කැරකිලා ඒකෙන් තමයි ඔක්කොම සුණු විසුණු වෙන්නේ. මෙලෝන්, ඔබ සුණු විසුණු වෙද්දි මං ඒ බව දුටුවා. ඒ වුණාට මහාචාර්යතුමනි, අතුරුදන් වුණු මිනිස්සයව ආපහු ගෙන්වන්න කටුව ගන්නවන මොන අංකයටද කියලා මං හරියටම දැක්කේ නැහැ. ඔබතුමා දැක්කද? භාග වෙලාවට මං ඒක දකින්නත් ඇති ඉලන්දාරියා. ඒ වුණාට ඔය වගේ දේවල් මගේ හිතට අරගෙන ඒව ඔළුවට බරක් කරගන්න මං කැමති නෑ. නොදන්න යන්ත්‍ර සූත්‍රයක පරීක්ෂණ කරන්න යන එක මහා අවදානම් වැඩක් මෙලොන්. ඔබ කියන්නේ අර මිනිහා? හරියට හරි. ඔහු එහෙම ඉන්න එක වැඩිය හොඳයි. ටියඩෝ නීමෝ කියන දක්ෂ විද්‍යාඥයා අණුවලට විඝටනය වෙලා අහසේ පාවෙවි ඉඳීවි. ඔහු නැතිව මේ යන්ත්‍රයෙන් කිසි කෙනෙක්ට වැඩක් නෑ. විදේශ රටකින් සූදානම් වුණේ මහා විශාල විනාශයක් සඳහා මේක ප්‍රයෝජනයට ගන්න. දැන් ඔවුන්ට ඒ වැඩේ කරන්නත් බෑ. සුණු ඉසුණු යන්ත්‍රයේ පුටුවට ඉහළින් තෙල් සහිත ගතියක් තිබූ මිදුම් වලාවක් අහසේ පාවෙමින් තිබූ අයුරු මම දුටුවෙමි. මහාචාර්යතුමනි, මෙලෝ නිලන්දාරියා, අපි අද උදේවරුව බොහොම ප්‍රයෝජනවත් විදියට යෙදුවා නේද? ඔහේගේ කැලෑ පැත්තරේ නම් හොඳ වාර්තාවක් වැටේවි. අපේ විශේෂ වාර්තාකරු හමුවීමෙන් පසු ලැටිවියානු විද්‍යාඥයා අරුම පුදුම ලෙස මෙලොවේ අතුරුදහන් වෙයි කියලා. ඒ වුණත් මහාචාර්යතුමා, මෙලෝන් නීතිය ගරු කරන සෑම පුරවැසියෙකුගේම යුතුයකම වන්නේ මනුෂ්‍ය ඝාතන වැළැක්වීම. මං ඒ දේ කළා. ඒ ඇති. හොඳටම ඇති. ඔය ගැන තවත් සාකච්ඡා කරලා වැඩක් නැහැ. බොහොම වැදගත් දේ ගැන යොදවලා තිබුණු මගේ හිත මේ වැඩේට යෙදුවා හොඳටම ඇති. සුණු විසුණු යන්ත්‍රය සමර්ථයි.